මහා රාවණා යුගයට අයත් විතරක් නෙවෙයි. අනෙක් ඕනම මන්ත්‍රයක් උච්චාරණය කරන්න පළවෙනි අක්ෂරය කියන්න කලින් යන්ත්‍ර, මන්ත්‍ර, තන්ත්‍ර, ද්වන්ත්‍ර, ප්‍රාණ, පුට, පලිප්පු, දිෂ්ටි පිළිබඳව වගේම අංගං, පිල්ලි, කාලං ආදී බොහෝ දේ ගැන පූර්ණ අවබෝධය ඉතාම වැදගත්. ඇත්තටම එහෙම අවබෝධයක් Tamanට නැහැ කියලා Tamanටම දැනෙනවා නම් කරුණා කරලා මන්ත්‍ර උච්චාරණය ගැන තියා මන්ත්‍ර කරන තැනකවත් ගැවසෙන්න එපා කියලයි මට කියන්න තියෙන්නේ. මහා රාවණා රජු අතින්ම රචිත කුමාර තන්ත්‍ර, උඩ්ඩීෂ තන්ත්‍ර, අග්නි ප්‍රකාශ, අර්ක ප්‍රකාශ ආදී සැබෑ හෙළ මන්ත්‍ර අදටත් දැක ගන්න පුළුවන්. රාවණා ඒ මන්ත්‍රවල අන්තර්ගත වෙලා තියෙන වචනවල අර්ථය ඔබ දන්නේ නැත්නම් ඔබ මන්ත්‍ර උච්චාරණයට සුදුසු නැහැ. ඔබවත් දන්නේ නැති දෙයකින් තව කෙනෙක්ට හොඳක් හෝ නරකක් තබා මොකක්වත් කරන්න ඔබට බෑ. ඒ වෙනුවට ඔබ ඔබටම ශාප කර ගැනීමක් පමණක් කරගනී. කොහොම වුණත් මන්ත්‍රවල සැබෑ ඉතිහාස කරුණු ඇතුළත් බවයි සත්‍යය. ඒ ඉතිහාස කරුණු ඔස්සේ අපට රාවණා යුගය පිළිබඳව බොහෝ දේ දැනගත හැකි. බොහෝ දේ අවබෝධ කරගත හැකි. සිව්හෙල යක්ෂ පරපුර නුඹට බාරයි රාවණා 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 මහා ප්‍රෞඩ ඉතිහාසයක් ගැන අපරිමාණ විදිහට කතා කරන්න පුළුවන් ජාතියක් ඒ සියල්ල යටපත් කරගෙන හැම දේම ඉන්දියාවේ නාව කියලා කියන්න හදනකොට ඇත්තටම හදවතට දැනෙන්නේ මහා දුකක්. විජය ಭಾರತයේදී විතරක් නෙවෙයි මෙහෙට ඇවිත් කළෙත් එහෙදි කරපු අසම්මත ක්‍රියාවන්ම විතරයි. විජයත් විජයගේ 700ක් සහචර මැරයනුත් අල්ලලා හිස අඩක් මුඩු කරලා රටෙන් පිටුවහල් කරලා දැම්ම. අපේ මොකද්දෝ අවාසනාවකට හැම රටකින්ම පන්නපු විජය මේ මහ පොළොවට සේන්දුනා. ඔබ හිතන්නේ තුන් කාලෙම දැකපු බුදුන් වහන්සේට උන්වහන්සේ තුන් වරක්ම ප්‍රධාන ගැටලු විසඳලා ඥාතීත්වයක් ගොඩනගාගත්තු මේ රටේ යක්ෂ නාග දේව ගෝත්‍රිකයන්ව සමූල ඝාතනය කරන එක විතරක් පෙනුනේ නැහැ කියලා. උන්වහන්සේ පරිනිර්වාණ මංචකයේදී පවා මේ මාතෘ භූමිය ආරක්ෂා කරගන්න කියලා ශක්‍ර දෙවියන්ට පවරනවා. ඔඩිසසූනියම් දේවදිව්‍ය පුර අපපසහ යක්කා උද්‍යමන්තනම් ඝෝර බන්ධනම් රුපමකනා සමතා. ශක්‍ර දෙවියෝ ඒ වෙනුවෙන්ම උපුල්වන් දෙවියන්ව යොමු කරන්නේ විජයගේ කැරැට්ටුව පිළිබඳව හොඳටම දන්න නිසයි. මහාවංශය අරන් කියවන්න. මම කියන මේ හැම දේම මේ විදිහටම මහාවංශයේ ලියවෙලා තියෙනවා. අපට මේ වචන විවරණය කරලා දුන්නු විදිහේ වරදක් තියෙනවා. අපි ඒ වැරද්ද දැන් නිවැරදි කරගන්න. රාවණා උපුල්වන් දෙවියෝ තාපස වේශයක් මවාගෙන විජයගේ ඉස්සරහට ඇවිත් මේ දූපතේ බය වෙන්න කිසිම දෙයක් නැහැ. මේ දූපත මනුෂ්‍ය වාසයෙන් තොරයි කියලා කිව්වේ. ඇයි කියලාද ඔබ හිතන්නේ?
බොහෝ උගත්තු මේ වචනවල අර්ථය එහෙම පිටින් මාරගෙන ඒ මතම පදනම් වෙලා ඇත්තටම විජය මේ රටට එනකොට මෙහි මනුෂ්‍ය ජනාවාසයක් තිබුණේ නෑ කියලා ඊළඟ පරම්පරාවට ඉගැන්නුවා. මම ඒ වැරද්ද අද නිවැරදි කරනවා. ඇත්ත මේකයි. උපුල්වන් දෙවියෝ විජයට ඒ වගේ කතාවක් කිව්වේ මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ ජීවිත ආරක්ෂා කරන්න ඕන නිසායි. ඒක ශක්‍ර දෙවියෝ පවරපු වගකීමක්. ඒත් ඒ උත්සාහය සාර්ථක වුණේ නැහැ. කුවේනියව රවට්ටගෙන විජය මේ රටේ හිටපු මනුෂ්‍යයන්ගේ නායකයෝ සමූල ඝාතනය කළා. කුවේනිය ඒ පාවාදීම නොකරන්න විජයට මේ රටේ බිම් අඟලකවත් උරුමයක් ලැබෙන්නේ නැහැ. මේ ප්‍රශ්නේදී අපි කුවේනියට වෛර කරන්න ඉක්මන් වෙන්නේ නැහැ. මොකද එතන සිද්ධ වුණේ වෙනමම කතාවක්. මේ සියලුම දේවල් වගකීම විජය බාර ගන්න ඕන. ඔබට හිතෙයි මේ දේවල් වල වගකීම බාර ගන්න දැන් විජය ඉන්නවද කියලා? උත්තරය ඔව් ඉන්නවා. කුමක්ද විටින් විට ඒ ඈතින් නැහෙන ශබ්දය? ස්වාමීනි, මහා කාලසේන මහරජු ප්‍රමුඛ අපේ යක්ෂ ගෝත්‍රකයින්ගේ ඔල්වර සන්හනයි ඇසෙන්නේ. ඒ කුමක් උදෙසාද? අද මංගල්‍ය දිනයක්. පංචතූර්ය වාදන නර්තනවලින් ලංකා නගරය අද වර්ණවත්. එනම් මට මෙහි රජවීම පහසු වෙන්නේ නෑ. මවුරටින් වගේම මට මේ රාජ්‍යනුත් නැවත නැවුනගින්නයි සිද්ධ වෙන්නේ. කොහෙන්ද ඔවුන්ගේ ශබ්දය ඇහෙන්නේ? මේ කන අන්ධකාරේ එකිනෙකා මට පැහැදිලිව හඳුනා ගන්න තරම් ආසන්නයට යා නොහැකි වේවි. ස්වාමීනි, ඔවුන් ඔබගේ ප්‍රාණය තත්පරයෙන් නිරුද්ධ කරාවි. ඔබට රාජ්‍ය අවශ්‍ය නම් ඉක්මන් කරන්න. නිවැරදි ලක්ෂ්‍ය සොයා ගැනීමට අපහසු නිසා අපි සියල්ලන්ම විනාශ කරමු. නිවන් නොදකපු ඕනම කෙනෙක් නැවත නැවත උපදින බවයි සත්‍ය.
මනුෂ්‍ය තිරිසන් දේව බ්‍රහ්ම ආදී ඕනම තත්ත්වයක් වෙන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ ඔබ මේ ස්වභාව ධර්මයේ රීතිය පිළිබඳව නොදන්න කම. අඩුම තරමින් Tamanගේ ඊළඟ භවය ගැනවත් දන්නේ නැත්නම් අනෙක් මිනිස්සුන්ට උපදෙස් දෙන්න යෑමෙන් වැළකීමයි සුදුසු. මම හැමදාම කියන්නේ අවුරුදු 5000ක ඉතිහාසයක් කියන්න නම් අඩුම තරමින් අවුරුදු 1000කවත් අනාගතයේ දැකලා තියෙන්න ඕන කියන එකයි. ඊළඟ තප්පරේ සිද්ධ වෙන්න නියමිත මොකක්ද කියලා නොදන්න ඔබ මොන තරම් අසරණ ජීවින් කොට්ටාශයක්ද? මේ මහ පොළොවේ අනාගතය මම ඔබට ඉරහඳ වගේ කියන්නම්. මම හිතනවා මෙහෙම කිව්වොත් ඔබට මාව විශ්වාස කරන්න පහසු වෙයි. ගෞතම බුදුන්ගෙන් පස්සේ ඊළඟට බුදු කෙනෙක් පහළ වෙන බව ඔබ දන්නවා. උන්වහන්සේගේ නමත් ඔබ දැන් දන්නවා. පහළ වෙන්නේ තව කොච්චර කාලයකට පස්සේද කියලාත් ඔබ දන්නවා. මම ඔබෙන් ප්‍රශ්නයක් අහන්නම්. මේ විශ්වයේ උන්වහන්සේගේ ජීවිත කතාව විතරක් සැලසුම් වෙලා තියෙනවා කියලාද ඔබ හිතන් ඉන්නේ? මීළඟ බුදුන් මෛත්‍රී නමින් මේ මහ පොළොවේ පහළ වෙද්දී ඔබේ නම මොකද්ද? ඔබ කොහෙද ඉන්නේ? ඒක කියන්න පුළුවන් ඔබටම විතරයි. හැබැයි ඔබට ඒක දැනගන්න පුළුවන් මගෙන් විතරයි.